චාෝ එනවද මාත් එක්ක ලුගානු ඉඳලා වරේසි යන්න. ඉතින් මුළු ජර්නි එකටම හිටියේ මමයි මේ හපැත්තේ ඉන්න අංකලුයි විතර. මම මේ හනිහනිකට යන්නේ මගේ ආන්ටි බලන්න. ගයිස් මම මැරි කරන්න කලින් තමයි මේ ට්‍රිප් එක ගියේ. ඉඳන් මම චුට්ටක් අර අයියලා දිහා බැලුවා. ඔන්න ඉතින් මගේ පළවෙනි දවස පටන් ගත්තා. දවසේ තොරතුරු කියන්න කරි මම හිටපු දැන පොඩ්ඩක් මම පෙන්නලා ඉන්නම්කෝ. මේ අපේ ආන්ටිලා ගෙදර. ඉතින් චූටිම චූටි ටුව එකක් යන්න යන්නේ. මේ ගෙදර හරිම කොම්ෆි මඩ ටැංකියක් තියෙනවා. ඉතින් මට ගෙදර පොඩ්ඩක්වත් මිස්සුන්නේ නැහැ. ඔන්න ඔහි අපි චුට්ටක් එළියට ගිහිල්ලා බලමුනේ. එළියේ ආන්ටි ආසයි මල් වවන්නේ. එයා එක එක මල් වවනවා. එයා රෝසස් වවනවා. එක එක චූටි චූටි මල් ඒවල මම නම් දන්නේ නැහැ. උනාට ඒවා හරිම ලස්සනයි. හොඳම දේ කියන්නේ මං හිටපු හැම දවසකම ඒගොල්ලන්ගේ ගෙදර හදපු එළවලු වලින් තමයි අපි කෑවේ ගොඩක් හදාගෙන. එහෙම ගෙදර වවපු එළවලු මේ කපුවම හරි ආසයි. මොකද දෝහවල ඉද්දි අපි ඉතින් කන්නේ නැහැ නේ එහෙම. ඔන්න මං ඔයගොල්ලන්ගේ එක්කන් යන්නේ ඒගොල්ලන්ගේ ග්‍රේප්ස් දෙන්නන්න. මේ ඔයගොල්ලන්ට පේන ග්‍රේප් එක තිත්තයි. හැබැයි රසයි. ඉතින් මගේ පළවෙනි ආහාර වේල උනේ ලංකාවේ විදියට හදපු බත් එක්ක. ඉතින් රස්ති අතු ගහන එක මගේ පුරුද්ද නිසා මං ආන්ටිවත් එක්කගෙන ගියා මෙන්න මේ පාක් එකට. මේ වරේසි වල තියෙන චුට්ටක් පරණ පාක් එකක්. ඒ ලස්සනයි. මේ ගොඩක් හවසට ෆැමිලිස් යාළුවෝ ගොඩක් කට්ටිය එනවා මේ පාක් එකට. ඉතින් මං ගියේ දවල් නිසා වැඩි කට්ටිය නැහැ. පාක් එක පේනවලට ගොඩක් ලොකුයි. ඇතුළේ රෙස්ටොරන්ට්ස් තියෙනවා, ප්ලේග්‍රවුන්ඩ්ස් තියෙනවා. ඉතින් ඔයගලන්ට පේන්නේ ඉතින් මේ රෙස්ටොරන්ට්ස් වල චූටි චූටි කොටස්. චුට්ටක් පාක් එක වටේ ගහලා ආන්ටි කිව්වා ඒගොල්ලන්ගේ දන්න තැනක් තියෙනවා කියලා රසම රස අයිස්ක්‍රීම් තියෙනවා. ඉතින් ඒක කොහොමද මිස් කරන්නේ? අනිවාර්යයෙන්ම යන්න ඕනේනේ. ඉතින් යන් එනං එහෙට. ෂොප් එකට ගියා. හරිම රසයි අයිස්ක්‍රීම් එක with pistachio and mango. මේ එක එක ෆ්ලේවර්ස් තියෙනවා. අයිස්ක්‍රීම් වලට කැමති අය අනිවාර්යයෙන්ම මෙහෙට කියලා try කරලා බලන්න. ඉතින් මගේ trip එකේ මම තව ගොඩක් දේවල් දැක්කා. ගොඩක් තැන් දැක්කා ඉතාලියේ. ඉතින් ඒ දේවල් බලන්න මගේ channel එක like කරන්න, subscribe කරන්න. Ciao amigos.